Torrential rain has also caused extensive damage in southern Thailand, and officials have recorded 170 deaths. A soldier carefully handed a mother her baby after completing another rescue mission. There's water everywhere, but not a drop to drink. Starting at daybreak, they delivered cooked meals. The military has taken the lead in the country's response to this overwhelming disaster. Well, crews are facing two main challenges. The real extent of the damage, including casualties, is not yet clear, especially in Indonesia and Sri Lanka. ඉතින් මේසා විශාල විපතකදී මුළු ශ්‍රී ලංකා වාසී සියලු සහෝදර ජනතාව තමන්ට හැකි උපරිමයෙන්ම අපේ රටේ හැම දිනාටම උදව් කරන අතරතුරදී අපිට පුළුවන් උපරිමයෙන්ම අපේ සහෝදර ජනතාවට උදව් කළා. මේ තියෙන්නේ ඒ උදව් වලින් එක කොටසක්. ඔයාලා හැමෝම දන්නවා ඇති මේ ගංවතුරෙන් මයංගන ප්‍රදේශයේ වගේම මයංගන උසාවිය රෝහල වගේ බොහෝ තැන්වලට අනපේක්ෂිත විදිහට ලොකු ගංවතුරක් ආවා. කොටින්ම කිව්වොත් මහියංගන රෝහලේ කෝටි ගාණක් වටින ස්කෑන් යන්ත්‍රය ඇතුළු උපකරණ බොහෝ ප්‍රමාණයක් සහ මුලින්ම විනාශ වෙලා ගියා. ඒ වගේම රෝහල් වාට්ටු බොහෝ ප්‍රමාණයක් ජලයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඉතින් මේ හේතුවෙන්ම රෝහල තුල රෝගීන් බොහෝ ප්‍රමාණයක් ආසන්නයේ තියෙන බිබිල වගේ ප්‍රධාන රෝහල් වලට මාරු කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේදී පමණක් නෙවෙයි මේ ප්‍රශ්න හෙමින් විසඳමින් යන අවස්ථාවේදී තමයි මහියංගන රෝහලේ අක්ෂි වාට්ටුවේ රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමට ගැටලුවක් තියෙනවා කියලා ආරංචි වුණේ. ඇත්තටම කිව්වොත් ඒ වාට්ටුවේ තිබුණේ ඇඳවල් ටික විතරයි. ඒ හැර බොහෝ දේවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තමයි තිබුණේ. ඉතින් රෝගීන් බොහෝ ප්‍රමාණයක් මේ හේතුවෙන් ගොඩක් අසරණ වෙලා හිටපු නිසා අපි හැමෝම හිතුවා මේ අයිවෝඩ් එක සම්පූර්ණ කරලා දෙන්න. මේ වැඩේට ගොඩක් දෙනෙක් සම්බන්ධ වුණා. කොටින්ම කිව්වොත් අපි මුලින් ඇඳවල් 23ක් සම්පූර්ණ කරන්න මෙට්‍රස් 23ක් බලන අතරදී මේකට සම්බන්ධ වුණ හැමෝගෙම උදව්වෙන් අපි හැමෝටම පුළුවන් වුණා මෙට්‍රස්, කොට්ට, බෙඩ් ෂීට්, කොට්ටුර, net වගේම ඉතිරි වුණ මුදලින් මුළු වාට්ටුවම සම්පූර්ණයෙන් පිරිසිදු කරන්න විතරක් නෙවෙයි අලුතෙන් පේන්ට් කරලා අලුත් වාට්ටුවක් බවට පත් කරන්නත්. ඉතින් මේකට නම් ගම් ඇතුළත් කරන්න බැරි තරම් බොහෝ දෙනෙක් එකතු වුණා. කොටින්ම අපිට වඩා ගොඩක් උනන්දුවෙන්ම ඒ අය මේ වැඩේට සම්බන්ධ වුණා. ඉතින් කියන්න සතුටුයි සතියක් යන්නත් කලින් ඒ කියන්නේ 2025 12යි 13 අන්න ඒ දවස වෙද්දී අපි මේ හැම දෙයක්ම කරලා මේ වාට්ටුව මේ විදිහට රෝහලට බාර දුන්නේ හිතා ගන්නවත් බැරි ලොකු සතුටකින්. ඉතින් අන්නේ වීඩියෝස් ටිකක් තමයි අද අපි මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට අපේ රටට මෙවැනි කරදර සිද්ධ නොවෙන්න කියලා අපි හැමෝම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. මොකද අපි හැමෝම දැක්කා මේ විපතේදී අපේම මිනිස්සු අපේ ඉස්සරහා නැති වෙන විදිය. ඒ වගේම එයාලා මුළු ජීවිත කාලෙම හම්බ කරපු හැමදේම ඇස් ඉස්සරහම එයාලගේ නැති වෙනකොට ඒක දරා ගන්න පුළුවන් දෙයක් නන් නෙවෙයි. ඒ වගේම එයාලා ආදරය කරන ඒගොල්ලෝගේ ආදරණීයන් එයාලගේ ඇස් ඉස්සරහම නැති වෙද්දි අකාලේ මිය යද්දි ඇත්තටම ඒක අපි හැමෝටම දරා ගන්න බැරි වුණ දෙයක්. ඉතින් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු ආයිමත් මේ වගේ කරදර අපේ රටට සිද්ධ නොවෙන්න. ඒ වගේම පුළුවන් උපරිමයෙන්ම ඉස්සරහට මේ වගේ කරදර සිද්ධ වෙනකොට ඔයාලගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව අනිවාර්යයෙන්ම කටයුතු කරන්නත් කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් හිටියටත් වඩා පරිස්සමින් ඉන්න. අපි ඩියුස් ෆෑන්